දැන් බලන්න අර සංසාරිම ප්‍රේමයෙන් එකට එන බෝධිසත්වයේ යසෝදරාගේ ප්‍රේම කතාව එක ජීවිතයක සම්පූර්ණ විරසක වුණානේ. එහෙනම් අද අපිට එවැනි විවරණත් නැහැ. ප්‍රාර්ථනත් නැහැ. අද අපිට හොඳයි කියලා පේන කෙනා ඊළඟ ජීවිතේ තමන්ගේ සතුරා වෙන්න පුළුවන්. මේව වරදව ගන්න එපා. ඔය ප්‍රේමය රාගය බැඳීම නිසා විඳවන අය ඉන්නවා. එයාලට හිත සනස ගන්න කියන්නේ. සමහරට තමන් හිත පැතුවට කලින් ජීවිතේ තමන්ට ගොඩාක් දුක් දීපු කෙනෙක් වෙන්න පුළුවන්. බැඳීම නැති එකමයි හොඳ. දැන් ඒකට ප්‍රශ්නයක් එනවනේ අනේ නහාඳුරු කියන්නේ කසාද බැඳපු අයටත් බැඳීම නැති එක හොඳද කියලා. නෑ. කසාද බැඳපු අය යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ස්වාමියෙක් විදිහට බිරිඳට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. බිරිඳ විදිහට ස්වාමියාට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. පතිනිපති ධර්මියෝ තියෙන්න ඕන. වගකීම තියෙන්න ඕන. ලෝකෙ හිනස්වන්න නැතුව තියෙන්න ඕන. දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න ඕන. හොඳ තාත්තා කෙනෙක් වෙන්න ඕන. ඒ වගකීම් තියෙන්න ඕන. හිත තියෙන්න ඕන. අනේ මේ සංසාර දුකෙන් මා නිදහස් වෙනවා නම් මාව පෙළෙන රාගයෙන් මා නිදහස් වෙනවා නම් මාව පෙළෙන ඉරිසියාවෙන් මාව නිදහස් වෙනවා නම් තෘප්තිමත් නැති මේ ජීවිතේ තෘප්තිමත් නැති සංසාරයෙන් මා නිදහස් වෙනවා නම් කියලා අමා නිවනම පතන්න ඕන. කවදාවත් වරදින්නේ නැහැ නිවන පැතුවොත්. හැබැයි කාමයේ පැතුවොත් නම් විඳවන්න වෙනවාමයි. ඒ වුණාට නිවන් දකින්න ලැබේවා කියන එකටත් වඩා සුමනා සුජාතා විසාකා බන්දුල මල්ලිකා වගේ උපභෝග පරිභෝග සම්පත් ඇතුව මහා මේල පළඳනාව සහිතව දරාගෙන රන් කඳක් ඇවිදිනාසේ සඳ පොළොවට බැස ඇවිදිනාසේ ලස්සනව සුන්දරව කියලා වාක්‍යයක් කියලා එහෙම ලැබේවා කිව්වොත් ඒකට හයියෙන් සාදු කර දෙනවා. නිවන් දකිත්ත කෙනෙකුට සාදු කියනවා. මේ හිත දෙස බලන්න හිත තෘප්තිමත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඕනම කෙනෙක් සැප විඳිනවා දැක්කොත් හිතන්න කිව්වා මම ඔය සැප විඳලා තියෙනවා කියලා. එහෙනම් අපි නොවිඳපු සැපක් නෑ. එහෙනම් පතන්න දේවල් තියෙනවද? ඒ විඳ සැපවට මොකද උනේ? අනිත්‍ය වුණා, වෙනස් වුණා, අන්‍ය ස්වභාවයකටපත් වුණා. එහෙනම් ඉදිරියට සැප පතන ඒ වගේ මොකද්ද වෙන්නේ? අනිත්‍ය වෙනවා, වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. දුක්